ඇගේ ආදරණීය කැදැල්ලට ආදරය කරන බොහෝ දෙනා මේ පුංචි පවුල ගැන තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා. මේනක සහ නිහාරා මේ වෙනකොට මේ ජනප්‍රිය යුවල විදෙස් රටක කල්ගෙවෙන්නේ ඒ දෙන්නගේ ආදරණීය පුංචි පැටව් දෙන්න එක්ක. ඒත් මේ අය තාමත් ලංකාවේ ඉන්න රසික රසිකාවියන් අමතක කරලා නැහැ. එනිසා ලංකාවේ ඉන්න ඒ අය වෙනුවෙන් තමන්ගේ පවුලේ විශේෂ දවස් ගැන සමාජ මාධ්‍යයට නිහාරා නිතර දෙවේලේ සටහන් පළ කරනවා. ඒ විතරක් නෙවෙයි, පහුගිය කාලේ ඇය කිව් මෙන්න මේ වගේ කතාවක් අදට සමාජ මාධ්‍යවල දැකගන්න පුළුවන්. ඇත්තටම ඔවුන් ජීවිතය ගැන දකින්නේ ගොඩාක් පුළුල්වයි. ගොඩක් අය ලස්සන පවුල් ජීවිතයක් ගැන හීන දකින්නේ. මෙන්න මේ දේවල් ගැන හිතලා වුණත් නිහාරා කියන්නේ ඔයාලට නැවත වරක් සිතේ යුතුම කතාවක්. විවාහ වුණාට පස්සේ දරුවෙක් හදන්න හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. එහෙම නැතුව විවාහ වුණාම දරුවෙක් ඕනේ කියන මතය නිසාවත් මව්පියන්ගේ බල කිරීමටවත් සමාජයෙන් විවේචන අහන්න ලැබෙන කියන බය නිසාවත් වයසට ගියාම සලකන්න කෙනෙක් නැතිවේ කියලා හිතන නිසාවත් දරුවෝ හදලා වැඩක් නැහැ. බිරිඳ සහ සැමියාට දරුවෙකුගේ අවශ්‍යතාවය දැනෙන්න ඕනේ. දරුවෝ ලෝකයට එන්නේ මව්පියන්ගේ ඌමනාවට. ඒ නිසා දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් අම්මටයි තාත්තටයි ඒ දරුවගේ මූලික අවශ්‍යතා ටික හරි ලබා දෙන්න හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ දරුවෝ අසරණ වෙනවා. දවසක ඔවුන් සමාජයේ යහපත් අය වෙන්න මේ දේවල් බලපානවා.